හායි ළමයි, ඔයාලට කොහොමද? හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද දවසේ මොනවද කරන්නේ, කොහෙද යන්නේ කියලා. මොකද මට අද යන්න වැඩ ගොඩක් තියෙන නිසා. හායි ගයිස්. මම අලුත්ගෙමද යන්නේ සැලුන් එකට යන්න ඕන. අයිබ්‍රෝස් වෙවිලා අයිබ්‍රෝස් හදන්න ඕනේ. එතකොට අම්මගේ වැඩ දෙකක් තියෙනවා. තව මගේ වැඩ වගේක් තියෙනවා. අපි අලුත්ගෙමට ගිහින් හම්බෙමු. බයි. ඇත්තටම මම අලුත්ගෙම ගියේ අපේ අම්මගේ වැඩ වගේකටයි, තව බෑන්ක් එකේ වැඩ වගේකටයි. ඒකේ ගොඩක් සෙනග හිටපු හින්දා මට ඇත්තටම වීඩියෝ කරන්න ඕනේ නැහැ. මොකද මට يعني ෆෝන් එක අල්ලලා එහෙම වීඩියෝ කරන එකට හැමෝම බලන නිසා මට ටිකක් ලැජ්ජ හිතුණා. ඉතින් මම වීඩියෝ කරේ නැහැ. හැබැයි ඊට පස්සේ මම මගේ යාළුවා අක්කා කෙනෙක් එක්ක ආවා ඩොමිනෝස් එකට කන්න. මොකද මං ඊට කලින් දවසක ඩොමිනෝස් ගියා. මං ආසයි රෝස් පාන් කන්න ඩොමිනෝස් එකේ. හැබැයි මට හම්බුනේ නැහැ. ඉතින් මම අද ගියාම රෝස් පාන් තිබ්බා. ඉතින් අපි දෙන්න රෝස් පාන් එක තව ගත්තා. ඔන්න ඔය තියෙන පීසා එක. ඒක අලුතෙන් මොකරි ආපු පීස් එකක් ඩොමිනෝස් එකට. ඉතින් අපි ඒකත් ගත්තා. ඉතින් අපි ඩොමිනෝස් එකෙන් කාලා ඊට පස්සේ අපේ ලොකු නංගි මට කෝල් කරා. එයා කොළඹ ගිහින් තිබ්බේ දවසේ. එයා එන ගමන් එයා අලුත්ගමෙන් බහින්නම් කියලා. ඉතින් මං කිව්වා එයාට මං ඉන්නම් එයා එනකම් කියලා. ඊට පස්සේ අපි ගියා බෙන්තර මේ පාක් එකට. මෙතනට තමයි ඇත්තටම කම්මල් හිතනම මම ගොඩාරියක් යන්නේ. කම්මල් හිතනම ඉතින් අලුත්ගමින් ගෙදරටයි, ගෙදරින් අලුත්ගමටයි. මේ මග තියෙන තැනකට යනම ඉතින් වෙන කොහෙවත් දුර යන්නේ නැහැ මම. යනවා මොන හරි උමනාවක් තිබ්බොත් විතරක්. ඉතින් උමනාවක් නැතුව එහෙම ලොකු දුරක් මම යන්නේ නැහැ. ඉතින් මම ගියා දැන් මේ පාක් එකට. මේක ඇත්තටම චිල්ඩ්‍රන්ස් පාක් එකක්. යනාට ඉතින් චිල්ඩ්‍රන්ස්ලා විතරක් නෙවෙයි, ලොකු අය පොඩි අය හැමෝම එනවා ඉතින්. ඉතින් මම නංගිත් එක්ක ගියා. කොහොමද මෙතන එදා මම හිතන්නේ සන්ඩේ. ඔව් ඉරිද දවසක්. ඉතින් එතන ටිකක් ක්‍රවුඩඩ්. ටිකක් නෙමෙයි ගොඩක් ක්‍රවුඩඩ්. මොකද ගොඩාක් මිනිස්සු එනවා එතනට. අනික එතන පිටිපස්සේ බීච් එක තියෙනවා. බීච් එක හරිම ලස්සනයි. අනිකේ වෙලේ මම හිතන්නේ හවස් වෙලා. ඒක නිසා එතන ගොඩාරියක් ලස්සන නිසා සෙනග ගොඩාක් හිටියා. ඔය තියෙන්නේ අපේ බෙන්තර බීච් එක. එන්නකො මම ඔයාලට පෙන්නන්න අපේ බීච් එක හවසට කොච්චර ලස්සනයිද කියලා. හැත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා මන්දිර සදලු තලසලු පින්සත රකොන රන්සර වෙයින රඟ ඇත්තටම මේ ටයිම් එකට බෙන්තර බීච් එකේ මාර සෙනගක් ඉන්නේ. ඇත්තටම ටූරිස්ට්ලා තමයි ගොඩක්ම ඉන්නේ. මොකද ඉතින් එහි ප්‍රසිද්ධ බෙන්තර ප්‍රසිද්ධ ටූරිසම් වලටනේ. ඉතින් ඇත්තටම මාර ලස්සනයි. ඒ වගේම ගොඩක් ඉතින් එදා ඉරිද දවසක් නේ. ඒකින්ද සෙනග වැඩි. මම ඉතින් නංගිත් එක්ක ෆෝන් එකෙන් වීඩියෝ ක්ලිප්ස් ගත්තා. එතකොට ඉතින් අපි බීච් එක දිහා බලාගෙන හිටියා. හරිම ලස්සනයි.
හැබැයි ඉතින් මම මේ වගේ තැනකට ආස නැහැ. මම පර්සනලි මම ආස අර වැඩිය කවුරුත් සෙනග නැති කාම් තැනක්. දැන් මෙතන හරිම ක්‍රවුඩඩ් නිසා සද්ද බද්ද ඇහෙනවා. මම ඇත්තටම බීච් එකට යනවා නම් මම ගොඩක්ම කැමති වැඩිය සෙනග නැති තැනකට යන්න. මොකද එතකොට මම ආසයි, මගේ හිතටත් හරිම නිදහස්. මෙතන බෙන්තර පාක් එකේ වෙනම අයිස්ක්‍රීම් ෂොප් එකකුත් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන ෂොප් එකේ තියෙනවා අච්චාරු. මං හිතන්නේ එතන හැම ජාතියකින්ම වෙරළු අඹ ඒ වගේ හැම ජාතියකින්ම තිබ්බා. ඉතින් දැන් නංගි කිව්වා ගෙදර යන් කියලා. යාට මහන්සි. යා කොළඹ ගිහිල්ලා එන ගමන්නේ. මං එයාව අලුත් ගෙමින් බස් එක ගත්තානේ. ඉතින් එයාට ගෙදර යන්න ඕනේ කිව්වා හින්දා අපි දැන් ගෙදර යන්න හදන්නේ. ඇත්තටම එදා මාර සෙනගක් එතන හිටියේ. වෙන්නකෝ ඔයාලට මම පෙන්වන්න කොච්චරනම් වාහන නවත්තලා තියෙනවද කියලා. වාහන කියන්නේ ඉතින් ගොඩක් බයික් වලින් තමයි කට්ටිය එන්නේ. පේනවනේ. ඔය වීඩියෝ එකේ පේනවට වඩා ගොඩාරයක් වාහන අරහේ ඈතට වෙන්න නවත්තලා තියෙනවා. ඉතින් මේ තමයි අපේ බෙන්තර ස්ටේෂන් එක. මේක ඉතින් ගොඩක් ප්‍රසිද්ධයි. ඊට පස්සේ අපි ඇවිල්ලා අලුත් සොයා ගැනීමක් try කරා. මේ බොටල් එකේ තියෙන්නේ නිකන් අපි බොන්නේ black coffee ඒවා කූල් කරලා ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් චොකලට් අයිස්ක්‍රීම් දාලා ඒ කොෆී ඒකට දාලා මට නම් මතක නෑ මොනවද දෙතුන් සැරයක් එක ඒවා දදා අපි කෝප්ප තුනකට එකකට මිල්ක් දාලා අනිත් එකට චොකලට් අයිස්ක්‍රීම් දාලා කොෆීස් වලට එහෙම දෙක තුනක්ම දදා try කර බැලුවා. අවුලක් නැහැ. 아무තු ටේස්ට් එකක් තිබ්බා. ඒත් හැබැයි අර චොකලට් අයිස්ක්‍රීම් දාලා කොෆී දානවට වඩා ඒකට වැනිලා අයිස්ක්‍රීම් වලට අර කූල් කරපු බ්ලැක් කොෆී දාන්න තිබ්බනම් තවත් රසක් ඇයි කියලා මට හිතෙනවා. හැබැයි අර මිල්ක් දාපු එක නම් රසයි. කොහොම හරි අපි එදා චූරිනාගගේ ඉස්කෝලේට ගියා. මේ යන්නේ එයා එදා ෆස්ට් ගත්ත කොහොම හරි මේ ඉවෙන්ට් එකකින්. එයාලගේ මේ දවස්වල ස්පෝර්ට් මීට්නේ. ඉතින් අද එයාලගේ ඉවෙන්ට් වගේක් තියෙනවා කියලා කොහොම හරි මමත් ගියා බලන්න. ඊට පස්සේ කොහොම හරි මම අර වීඩියෝ එකේ කිව්වේ එදා අයිබ්‍රෝස් හදන්න යනවා කියලා. මට ඒක කරගන්න උනේ නැහැ එදා. මොකද මම අයිබ්‍රෝස් හදන්න එක්කෙනෙක්ගෙන් විතරයි. එයා එදා ඇවිල්ලා තිබෙන්නේ නැහැ. ඉතින් මම ඊට පහුවෙනිදා තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. මේ මම ඊට පහුවෙනිදා ආයේ අයිබ්‍රෝස් හදන්න ගියා. එයා ඉන්නවද කියලා බලන්න. ඉතින් මං එදාම ගියා. මේක තිරමුසු එකක්. මාර රසයි ඇත්තටම. මන් දන්නේ අර තිරමුසු කියන ඒ කෑම එකේම රසය නමද කියලා. මොකද මම එක සැරේයි හරියට තිරමුසු එකක් කාලා තියෙන්නේ වෙඩින් එකකදී. එදා කෑවට පස්සේ මම ඔය අද තමයි ගොඩ කාලෙකින් තිරමුසු එකක් කන්නේ. මට එදා මතක නැහැ ඒකේ රස නම් මොකක්ද කියලා. එදා නම් කෑවේ මම බ්ලූ වෝටර් හොටෙල් එකකින්. ඒක වැනන් ඉතින් රසයින් එක 5 star හොටෙල් එකක්නේ. මට ඒ රස මතකත් නෑ. දැන් නම් මට මේ වොයිස් එක කරනකොට මට අර තිරමුසු එකේ රස මතකත් නෑ. මම තව ජූස් එකකුත් බීලා ගියා. ස්ටෑන්ඩ් ෆෑන් එකක් ගන්න ඩම්රෝ එකට. ඊට පස්සේ ඒකත් අරගෙන හැබැයි මම මාර ගේමක් දුන්නා. මම තනියෙන් එදා අලුත් ගෙම ගියේ. මම මාර ගේමක් දුන්නා. ඔක ඉස්සරහ තියාගෙන එන්න. කොහොම හරි ඊට පස්සේ මාව ට්‍රේන් එකටත් නැවතුණා. එතන විනාඩි 10ක් විතර වේටින් හිටියා. මං හිතන්නේ ට්‍රේන් එකේ එන්න ස්ටේෂන් 2-3කට කලින් ඉඳලම මේක වහනවද කොහෙද. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම සන්නයි.